සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. IL T20 තරඟාවලියට අදාළව තවත් තරඟයක් ඊයේ දිනේදී පැවැත්වුණා. ඒ නයිට් රයිඩර්ස් සහ MI Emirates යන කණ්ඩායම් අතර මේ තරඟයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට MI Emirates කණ්ඩායම සමත් වුණේ කමිදු මෙන්ඩිස්ගේ සුපිරි දක්ෂතා සමග. කමිදු මෙන්ඩිස් පන්දුවෙන් පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 21කට ඉතා තීරණාත්මක කඩලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම එක් 6 පහරක් සමගින් නොදැවි ලකුණු 10ක් රැස් කිරීමටත් ඔහු සමත් වුණා. ඒ අනුව තම මංගල තරඟයේදීම තරඟයේ වීරයා බවට පත්වීමට කමිදු මෙන්ඩිස්ට හැකි වුණා. තරඟයෙන් පසු අදහස් දක්වමින් කමිදු කියා සිටියේ මෙවන් දෙයක්. ඇත්තටම සතුටුයි තරඟයේ ජයග්‍රහණය කරපු එක ගැන. මේක මගේ පළවෙනි තරඟය. අපි කණ්ඩායමක් විදියට හොඳින් ක්‍රීඩා කළා. ඒකයි තරඟයේ ජයගත්තේ. ඒ වගේම තරඟයේ වීරයා වීමට හැකියවීම ගැනත් ඉතාමත් සතුටුයි. ඉදිරි තරඟවලටත් මගේ උපරිමය දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා සිටියේ. ඊයේ ලැබූ ජයත් සමග ප්‍රසාද් ලකුණු සටහනේ තුන්වෙනි තැන දක්වා ඉදිරියට පැමිණීමට MI කණ්ඩායමට හැකි වුණා. මෙහි පළමු තැන ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමත් දෙවන තැන ගල්ෆ් ජයන්ට් කණ්ඩායමත් ලබාගෙන තිබෙනවා. වැඩිම ලකුණුලාභීන් අතර තවමත් පළමු තැන පසුවන්නේ පැතුම් නිස්සංකයි. ඔහු තරඟ 3ක් තුල සාමාන්‍ය 68ක් ලෙස රඳවා ගනිමින් ලකුණු 204ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු අර්ධශතක 3කටද හිමිකම් කියනවා. 2026 IPL ලන්සු තැබීමට ඇත්තේ තවත් දින 4ක් පමණයි. ඒ මේ මාස 16 වෙනිදා පැවැත්වීමට සියල්ල සූදානම්. මෙවරත් තරඟාවලියට කණ්ඩායම් 10ක් සහභාගී වෙනවා. මෙවර ලන්සු තැබීම සඳහා ලාංකීය ක්‍රීඩකයන් 12 දෙනෙකු සුසුකම් ලබා තිබෙනවා. ඒ අතර මේ වන විට ඉන්දියාව තුල කැපී පෙනෙන තැනක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක සමත් වෙලා තියෙනවා. ඒ ඔහු ඉන්දියාවට එරෙහිව ලබාගත් ශතකය සහ මේ වන විට IL T20 පිටියේ දක්වන දක්ෂතා නිසා ඔහු ලන්සුගත වී තිබෙන්නේ ඉන්දිය රුපියල් ලක්ෂ 75 යටතේ. නමුත් ලැබෙන ආරංචි වලට අනුව කණ්ඩායම් 3ක් පැතුම්ව ගැනීම සඳහා ඉතා ඉහළ ලන්සු තැබීමක් දක්වා යාමට සූදානම් බව ඇතැම් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ගුජරාට් ටයිටන්ස්, රොයල් චැලෙන්ජර්ස් සහ රාජස්ථාන් රොයල් යන කණ්ඩායම්. මේ අතර RR සහ RCB අතර ලොකු සටනක් පවතීවි. කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමට නැවත පැමිණීමත් සමග පැතුම්ව RR කණ්ඩායමට ගැනීමට ලොකු අවස්ථාවක් පවතිනවා. මේ වන විටත් පැතුම් සමග සාකච්ඡා පවත්වන බවට නිල නොලත් ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. පැතුම්ගේ ඇති තාක්ෂණික හැකියාව සහ ඔහුගේ ඇති ඇටිටියුඩ් එක නිසා මේ වන විටත් ඔහු T20 පිටියේ සුපිරි පිතිකරුවෙක් බවට පත් වී හමාරයි. ඉන්දිය මාධ්‍ය පවසන ආකාරයට පැතුම් ඉන්දිය රුපියල් කෝටි 5 ඉක්මූ ලන්සුවකට යා හැකි බව පැවසෙනවා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? පැතුම්ට ගැලපෙනම IPL කණ්ඩායම කුමක්ද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.